අනුකලනය 6 වෙනි කොටස. එහෙමත් නැත්නම් කොටස් වශයෙන් අනුකලනය. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොටස් වශයෙන් අනුකලනය කියන්නේ මොකක්ද? ඒ වගේම මේ ගාන මේ විදියට හදනවා කියලා හිතන්නේ කොහොමද? ඒ වගේම මේ ගාන හදන්නේ කොහොමද කියන එකත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට කලින් අනුකලනය කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් අපි මේ වෙනකොට කොටස් 5ක් ඉවර කරලා තියෙනවා. ඉතින් ඒ කොටස් 5 බලලා ආවොත් ඔයාලට මේක ගොඩක් ලේසි වෙයි. මොකද මම මේ වීඩියෝ එකේදී මීට කලින් අවස්ථාවලදී කියලා දීපු දේවල් භාවිතා කරනවා. ඉතින් ඒ දේවල් ඔයාලට පැටලෙන්නේ නැතුව තේරෙන්න නම් කලින් කොටස් බලලා આવොත් මේ වීඩියෝ එක ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. මේවට අවශ්‍ය ලින්ක්ස් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට එතනින් ගිහිල්ලා මේ වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම තමයි අනුකලනය ඉගෙන ගන්න කලින් අවකලනය කියන එක අනිවාර්යයි. මේ කොටස් වලට අවශ්‍ය වෙන අවකලනය අපි වීඩියෝ 4කින් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේ ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අවකලනයේ වීඩියෝස් 4යි අනුකලනයේ වීඩියෝස් 5යි බලලා ඉවර නම් අපි මේක පටන් ගමු. මුලින්ම අපි උදාහරණයක් බලමු. හිතන්න අපිට අනුකලනය කරන්න තියෙන ශ්‍රිතය x වැඩි කිරීම sin x කියලා. මේ ශ්‍රිතය තමයි අපිට අනුකලනය කරන්න තියෙන්නේ. අපි දන්නවා x අනුකලනය කරන්න. ඒ වගේම sin x අනුකලනය කරන්නත් අපි දන්නවා. දන්නේ නැත්නම් කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා. ඒ ටික බලලා එන්න. ඒ වගේම ශ්‍රිත දෙකක ගුණිතයක් තියෙන අවස්ථාවේදී අපි දන්නවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ u substitution. නැත්නම් u ආදේශය භාවිතා කරන එක. u substitution කියන කොටස වීඩියෝ එකත් මම මීට කලින් නැත්නම් පස්වෙනි කොටස හැටියට කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක බලන්න පුළුවන්. හැබැයි මෙතන ඔයාලට හොඳට බැලුවොත් තේරෙනවා u substitution අපිට පාවිච්චි කරන්න විදිහක් නැහැ. අපි දන්න වෙනත් ක්‍රම මොනවා හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අපි මුලින් බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ කලින්ම අර මුල් වීඩියෝස් 5 බලලා ඉන්න කියලා. එතකොට ඒ වීඩියෝස් 5 තියෙන ක්‍රම මේකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. අපිට ඒ ක්‍රමයකින් මේ ගාන හදන්න පුළුවන්. ඒත් මෙතනදී ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න බැරුව යනවා. අන්න ඒ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා වෙනත් ක්‍රමයක් හොයාගන්න. ඉතින් මෙතනදී අපිට හම්බ වෙනවා කොටස් වශයෙන් අනුකලන සමීකරණය කියලා එකක්. මේකෙන් ඇත්තටම කරන්නේ අපිට අනුකලනය කරන්න තියෙන ශ්‍රිතය නැත්නම් ගාන වෙනස් විදිහකට ලියා ගන්න එක. අපි ඒකට කියනවා rewrite with new different integral කියලා. ඒ කියන්නේ වෙනස් අනුකලන ශ්‍රිතයක් විදිහට අපිට දීලා තියෙන ශ්‍රිතය ලියා ගන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙම කරන්න කියලා. නැත්නම් මොකද්ද මේකේ හේතුව? අපිට ගාණක් දීලා තියෙනවා අපි ඒක වෙනත් විදිහකට ලියා ගන්නවා. සාමාන්‍යයෙන් මැත්ස් කරන කෙනෙක්ට ගාණක් වෙනස් විදිහකට ලියා ගන්නවා කියන එක එහෙම අමුතුම දෙයක් නෙමෙයි. ඒත් මෙතනදී අපිට පුළුවන් එක පැහැදිලි කරලා දෙන්න. මෙතනදී අපි ඇත්තටම කරන්නේ අපිට දීලා තියෙන ගාණ විසඳීමේ බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ විසඳ ගන්න පුළුවන් වෙන විදිහකට මේක ලියා ගන්නවා. හැබැයි පුළුවන් වෙන විදිහකට කියලා අපි හිතලා අමුතුවෙන් හිතලා දෙයක් ලියනවා නෙමෙයි. යම්කිසි ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට මේක ලියා ගන්නවා. මේක තමයි ඒ සමීකරණය. ඒතකොට මේ සමීකරණයේ විදිහට අපිට දීලා තියෙන ගාණ ලිව්වම අපිට මේක විසඳ ගන්න පුළුවන් වෙනවා. මේ සමීකරණය කොහෙන්ද ආවේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒ පිළිබඳව වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද නැති වුණොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන හින්දා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වෙනම වීඩියෝ එකකින් ඒක පැහැදිලි කරලා දෙන්න. අපි මේ අවස්ථාවේදී ගාණ හදාගෙන යමු. ඔයාලට u substitution මතක නම් ඒ කියන්නේ පස්වෙනි වීඩියෝ එක මතක නම් මම ඒ ගාණේදී කිව්වා ගාණ නිවැරදිව හදාගන්න නම් අපි u කියන කෙනාව නැත්නම් u නිවැරදිව තෝරගන්න ඕන කියලා. ඉතින් මේ අවස්ථාවේදී තත්ත්වය තව ටිකක් දරුණු වෙනවා. අපි u විතරක් නෙමෙයි dv කියලා කෙනෙකුත් හොයාගන්න වෙනවා. මේ ගාණ නිවැරදිව හදාගන්න නම් කොහොමද u සහ dv ව නිවැරදිව තෝරගන්නේ? මෙතන තියෙන ප්‍රකාශනය එහෙම නැත්නම් ශ්‍රිතය තමයි x වැඩි කිරීම sin x කියන එක. තියරි එක තියෙන්නේ මෙහෙමයි. මේ දෙකෙන් කැමති එකක් අපි තෝරගන්නවා u කියලා. ඒ තෝරගන්න u ට තියෙන ගුණාංග ගැන තමයි තියරි එකේ කියලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි. හිතන්න අපි x කියන කෙනාව u කියලා තෝරගන්නවා. එහෙම තෝරගන්න නම් ඒ තෝරගත්ත කෙනාව අවකලනය කරාම ලැබෙන උත්තරය මේ තියෙන කෙනාට වඩා සරල වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි x තෝරගත්තොත් u කියලා x අවකලනය කරාම ලැබෙන උත්තරය x ට වඩා සරල වෙන්න ඕනේ. අපි බලමු x අවකලනය කරලා. x අවකලනය කරාම අපිට ලැබෙන්නේ 1යි කියලා. x ට වඩා 1 සරලයිද කියන එක තීරණය කරන්න ඕනේ. අපි බලමු ඊළඟට sin x වත් අවකලනය කරලා මොකද වෙන්නේ කියලා.
sin x අවකලනය කරොත් අපිට ලැබෙනවා cos x කියලා. එතකොට sin x ට වඩා cos x කියන කෙනා සරලයිද? ඇත්තටම කිව්වොත් sin x cos x කියන එකේ කවුරුත් සරලයි කියලා කියන්න බෑ. sin x කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රුතයක්, cos x කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රුතයක්. ඉඟුරු දීලා විරිස් ගත්තා වගේ. වෙනසක් නැහැ. හරි. එතකොට අපිට හරියටම මේ x තමයි අපේ u, එතකොට sin x තමයි අපේ dv කියලා කියන්න බෑ. තවත් තියරි එකේ කොටසක් තියෙනවා. අපි u කියලා කෙනෙක්ව තෝරගත්තොත් ඉතුරු වෙන කෙනා dv තමයි. හැබැයි ඉතුරු වෙන කෙනාගෙත් යම්කිසි ගුණාංගයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට එයාව dv කියලා ගන්න පුළුවන් වෙන්නේ. dv කියලා ගන්න කෙනාගේ තියෙන්න ඕන ගුණාංගය තමයි අපි එහෙම dv කියලා ගත්ත කෙනාව අනුකලනය කරාම ලැබෙන උත්තරය මේ තියෙන කෙනාට වඩා සංකීර්ණ වෙන්න බෑ කියන එක. සරල වෙන්න ඕනේ නැහැ. හැබැයි සංකීර්ණ නොවිය යුතුයි කියන එක තමයි dv ගේ තිබිය යුතු ගුණාංගය වෙන්නේ. අපි බලමු. දැන් අපි කිව්වනේ මෙතන හැටියට ඔයාලට පේන්නේ x අවකලනය කරාම 1 කියලා ලැබෙනවා. sin x අවකලනය කරාම cos x කියලා ලැබෙනවා. එහෙනම් අවකලනය කරාම සරල වෙලා තියෙන්නේ x. එහෙනම් අපි හිතනවා අපි u හැටියට තෝරගන්නේ x කියන කෙනාව. එහෙමනම් අපේ dv වෙන්න ඕනේ sin x කියන කෙනාව. අපි බලමු sin x අනුකලනය කරාම මේ ඉන්න කෙනාට වඩා සංකීර්ණ වෙනවද නැද්ද කියලා. sin x අනුකලනය කරොත් ඔයාලට ලැබෙන්න ඕනේ ඍණ cos x එකතු කිරීම c කියලා. අපි මේ plus c එහෙම නැත්නම් constant එක නියතය අමතක කරොත් sin x අනුකලනය කරාම අපිට ලැබෙන්නේ ඍණ cos x කියලා. එතකොට sin x අනුකලනය කරාම ඍණ cos x ලැබෙනවා කියන එක sin x ට වඩා සංකීර්ණ අවස්ථාවක් නෙමෙයි. sin x තියෙනවා, cos x තියෙනවා, ඍණ ලකුණක් තියෙනවා. ඒකේ සංකීර්ණ බවක් පේන්නේ නැහැ. අපි නිකමට බලමු x අනුකලනය කරලා මොකද වෙන්නේ කියලා. x අනුකලනය කරොත් අපිට ලැබෙනවා x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c කියලා. එකතු කිරීම c අමතක කළොත් x වර්ගයේ බෙදීම 2. අන්න එතනදී ඔයාලට පේනවද මේ x කියන කෙනා සංකීර්ණ වෙලා තියෙනවා කියලා. සංකීර්ණ වෙලා කියලා කියන්නේ බලයක් වැඩි වෙන්න පුළුවන්. ප්‍රකාශනය බෙදීම් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතකොට මෙතන පළවෙනි බලයට වඩා දෙවෙනි බලය කියන එක සංකීර්ණයි. ඒතකොට මෙන්න මේ අවස්ථාවේදී මේක සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔයාලට තීරණය කරන්න පුළුවන් අපි තෝරගත්ත u සහ dv නිවැරදි කියලා. කොටස් වශයෙන් අනුකලන සමීකරණය තමයි u dv සමානයි uv ඍණ අනුකල v du කියන එක. දැන් අපි u දන්නවා. අපි u හොයාගත්තා x කියලා. ඒ වගේම අපි dv වත් හොයාගත්තා sin x. හැබැයි අනිවාර්යයෙන්ම මෙතන dx කියන කෙනාව දාන්න ඕනේ dv වෙනුවට. ඒ කියන්නේ dv සමානයි sin x dx. එහෙම වෙන්න හේතුව තමයි අපි x කියන කෙනාව u කියලා ගත්තා. එතකොට මේ ඉතුරු වෙන කොටස sin x dx තමයි අපි dv කියලා ගන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ අපේ මේ අනුකල සමීකරණය. මෙන්න මේක බැලුවොත් u dv කියලා තමයි තියෙන්නේ. ඉතින් u හොයාගත්තා. ඉතුරු කොටස dv වෙන්න ඕනේ. ඊළඟට අපි u කියන කෙනාව දන්නවා. මේ සමීකරණයට අවශ්‍ය පද ටික හොයාගන්න ඕනොත් අපි u dv දන්නවා සමානයි u දන්නවා. හැබැයි අපි v දන්නේ නැහැ. අපි v හොයාගන්න ඕනේ. v හොයාගන්න නම් අපි මේ dv සමානයි sin dx කියන කෙනාව අනුකලනය කරලා v හොයාගන්නවා. එතකොට අපිට ලැබෙනවා v සමානයි ඍණ cos x කියලා. ඊළඟට අපි du හොයාගන්න ඕනේ. du අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ පළවෙනි සමීකරණයේ දෙපැත්තම අවකලනය කරොත් x විශේෂ. එතකොට du යට dx සමානයි 1 කියලා ලැබෙනවා. එහෙනම් du සමානයි dx කියලා ලැබෙනවා. මේ වෙනකොට මේ අනුකල සමීකරණයට අවශ්‍ය ඔක්කොම පද ටික අපි හොයාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ආදේශ කරන්න. වම් පැත්තෙන් අපිට ලැබෙනවා udv කියලා. නැත්නම් අනුකල udv. u කියලා කියන්නේ x. dv කියලා කියන්නේ sin x dx. එහෙමනම් වම් පැත්තේ ආදේශ කරාම අපිට ලැබෙන්න ඕනේ අනුකල x sin x dx කියලා. දකුණු පැත්තට ගියාම u v කියලා තියෙනවා. u කියලා කියන්නේ x, v කියලා කියන්නේ ඍණ cos x. එහෙමනම් x වැඩි කිරීම ඍණ cos x කියලා තමයි ලැබෙන්න ඕනේ. අඩු කිරීම අනුකල v du. v කියලා කියන්නේ ඍණ cos x,
du කියලා කියන්නේ dx. එහෙමනම් අනුකල ඍණ cos x dx කියලා තමයි ලැබෙන්න ඕනේ. වම් පැත්තෙන් අපිට අපේ ගාණ නැවත ලැබිලා තියෙනවා. දකුණු පැත්ත අපි සුළු කරොත් මේ ඍණ x වැඩි කිරීම ඍණ cos x කියන එකේ ඍණ එළියට අරගෙන මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් ඍණ x වැඩි කිරීම cos x කියලා. ඒ වගේම ඍණ අනුකල ඍණ cos x dx කියන එක ඍණයි ඍණයි ධන වෙනවා. ඒ කියන්නේ අපිට මේ අනුකල ලකුණෙන් එළියට ඍණ ලකුණ ගන්න පුළුවන්. ගත්තම මෙතන ධන වෙනවා අපිට ලැබෙනවා එකතු කිරීම අනුකල cos x dx කියලා. ඉතින් මේ අනුකලනය කරන්න අපිට දෙවෙනි වතාවට තියෙන ශ්‍රිතය. එහෙමත් නැත්නම් මේ cos x dx කියන කෙනාමම y කියලා ගන්නවා. අරගෙන මම යාව වෙනම අනුකලනය කරනවා. y සමානයි අනුකල cos x dx. cos x අනුකලනය කරාම අපිට ලැබෙන්නේ sin x කියලා. ඊට පස්සේ මේ ඔක්කොම අරන් ගිහිල්ලා මම සමීකරණේ නැවත ආදේශ කරනවා. එතකොට අපිට තියෙන සමීකරණය මෙන්න මෙහෙම එකක්. අපිට ලැබෙනවා ඍණ x cos x එකතු කිරීම අනුකල cos x dx කියලා කියන්නේ sin x. ඒ නිසා මෙතන එකතු කිරීම sin x කියලා ලැබෙනවා. ඊළඟට මම මේ ධන ප්‍රකාශය නැත්නම් sin x ඉස්සරහට අරගෙන ඍණ ප්‍රකාශය ඊට පස්සේ ලියනවා වෙනසක් නැහැ. sin x ඍණ x cos x අමතක කරන්න එපා. අනුකලනේ ඉවර වුණාම අනිවාර්යෙන්ම එකතු කිරීම c යොදන්න ඕනේ. දැන් ඔයාලා ගාන හදලා ඉවරයි. මේක තමයි අන්තිම උත්තරේ. වැඩ ටිකක් ලේසි වගේ. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් u සහ dv තෝරගන්න එක වැරදුනොත් මොකද වෙන්නේ කියන එක. සමහර විට තියරේ එක අමතක වෙන්න පුළුවන්. ඇත්තට මොකද වෙන්නේ වැරදුනොත්? අපි නිකන් බලමු මොකද වෙන්නේ කියලා. අපිට දීපු ගාන තමයි x sin x dx. සමීකරණේ තියෙනවා u dv සමානයි uv ඍණ අනුකල v du කියලා. එහෙනම් අපි u dv ගන්න ඕනේ. අපි කලින් u කියලා ගත්තේ x උනේ. අපි ආව මාරු කරලා sin x ගන්නවා u කියලා. dv කියලා ගන්නවා x dx. ඊට පස්සේ u ඇසුරෙන් අපි du හොයා ගන්නවා. දෙපැත්තම අවකලනය කරනවා. du යට dx සමානයි cos x. එතකොට අපිට ලැබෙනවා du සමානයි cos x dx කියලා. dv සමානයි x dx කියලා තියෙනවා. දෙපැත්තම අනුකලනය කරනවා. එතකොට අපිට ලැබෙනවා v සමානයි x වර්ගයේ බෙදීම 2යි කියලා. ඊට පස්සේ අපි මේක සමීකරණය ආදේශ කරනවා. u කියන්නේ sin x, v කියන්නේ x වර්ගයේ බෙදීම 2යි, du කියන්නේ cos x dx, dv කියන්නේ x dx. සමීකරණය ආදේශ කරද්දී වම් පැත්තෙන් අපිට ලැබෙනවා sin x වැඩි කිරීම x dx කියලා සමානයි u කියන කෙනාව ආදේශ කරනවා sin x, v කියන කෙනාව ආදේශ කරනවා x වර්ග බෙදීම 2යි කියලා ඍණ අනුකල v කියලා කියන්නේ x වර්ගයේ බෙදීම 2යි, du කියන්නේ cos x dx. දැන් මේ හැදිච්ච ප්‍රකාශනය බැලුවොත් ඔයාලට තේරෙන්න ඕනේ අපිට නැවත අනුකලනය කරන්න තියෙන ශ්‍රිතය x වර්ගයේ බෙදීම 2 වැඩි කිරීම cos x කියන කෙනා. මේ ප්‍රකාශනය අපිට ගානේ මුලින් තිබ්බ ප්‍රකාශනයට වඩා සංකීර්ණයි. මුලින් තිබුණේ x වැඩි කිරීම sin x dx. එහෙම නැත්නම් x වැඩි කිරීම sin x තමයි අපිට අනුකලනය කරගන්න තිබුණේ. එතකොට ඒක ලේසි කරගන්න තමයි අපි මේ විදිහට ආදේශයක් අරගෙන සුළු කරගෙන ආවේ. සුළු කරගෙන ආපු එකෙන් අපිට ලැබෙන උත්තරය අපිට මුලදී තිබ්බ ගානට වඩා සංකීර්ණ වෙලා තියෙනවා. මොකද x sin x ට වඩා x වර්ගය වැඩි කිරීම cos x කියන කෙනා සංකීර්ණයි. ඒ සංකීර්ණ වෙන්නේ මේ cos x නිසා නෙමෙයි x වර්ගය නිසා. අපි x වර්ගයේ බෙදීම 2 කියන එක අමතක කළත් අපිට x cos x කියලා ලැබුණත් ඒ ලැබිලා තියෙන්නේ අපිට මුලින් අනුකලනය කරන්න තිබ්බ ගාන හා සමානම සංකීර්ණ කොටසක්. ඒ කියන්නේ මේ ආදේශය වැරදුනොත් ඔයාලා මෙන්න මේ වගේ තැනක නැවතත් මේ ගාන නවත්තන්න වෙනවා. ඒ නිසා u සහ dv නිවැරදිව තෝරගන්න ඕනේ. ඉතින් විභාගයකදී u සහ dv වැරදියට තෝරගෙන ගාන ටික දුරක් හදාගෙන ගියාට පස්සේ ඒක තේරුනොත් ඒක කොච්චර ප්‍රශ්නයක්ද කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ තෝරගත්ත u සහ dv හරිද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි තියරි එක මතක තියාගෙන ඒ තියරි එකට ඇප්ලයි කරන්න කවුරු හරි කැමති නැත්නම් නිකන් මොකක් හරි මැජික් ට්‍රික් එකක් නැද්ද මේක ලේසියෙන් ගොඩ දාගන්න කියලා කෙනෙක්ට හිතෙනවා නම් එහෙම මැජික් ට්‍රික් එකක් දෙන්න පුළුවන්. ඒ ට්‍රික් එක තමයි iLate කියන එක. අපිට දීලා තියෙන ගානක u සහ dv තෝරගන්නකොට මෙන්න මේ අකුරු වල පිළිවෙල මේ පිළිවෙල තුල මුලින්ම හම්බ වෙන කෙනා අපි u කියලා ගන්නවා අනිත් කෙනා dv කියලා ගන්නවා.
මේ අකුරු පිළිවෙලේ i කියලා කියන්නේ ඉන්වර්ස් ට්‍රික් ෆන්ක්ෂන් වලට sin inverse x, cos inverse x, tan inverse x වගේ ශ්‍රිතවලට. L කියලා කියන්නේ log නැත්නම් ලඝු ශ්‍රිතවලට. ln x, log x වගේ ශ්‍රිත. A කියලා කියන්නේ algebraic x වර්ගය ධන 5x නැත්නම් x වල 4 වෙනි බලය. අන්න ඒ වගේ ශ්‍රිත තමයි algebraic නැත්නම් A වලින් සංකේතවත් කරන්නේ. T කියන්නේ trig function sin x, cos x, sec x වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත. E කියන්නේ exponential e වල x 5x වෙනි බලය වගේ ශ්‍රිත. දැන් අපි බලමු අපි මුලින්ම හදපු ගානේ තෝරගත්ත u සහ dv මේ ක්‍රමයේදීත් තෝරගත්තම ඒ විදිහටම ලැබෙනවද කියලා. අපිට තිබ්බ ගාන තමයි x වැඩි කිරීම sin x. x කියලා කියන්නේ algebraic, sin කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. මේ අකුරු පිළිවෙලට ගත්තම අපිට මුලින්ම හම්බ වෙන්නේ a නැත්නම් algebraic. එහෙමනම් අපේ u වෙන්න ඕනේ x කියන කෙනා. dv වෙන්න ඕනේ sin x dx. අපේ ගානේදීත් අපි තෝරගත්තේ මේ විදිහටම තමයි. අපි තව උදාහරණයකට ගියොත් x වර්ගය sin 2x කියන අවස්ථාව. මෙතනදිත් x වර්ගය කියන්නේ algebraic, sin 2x කියලා කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. අකුරු පිළිවෙල අනුව අපිට මුලින්ම හම්බ වෙන්නේ algebraic. ඒ කියන්නේ u වෙන්න ඕනේ x වර්ගය, dv කියලා කියන්නේ sin 2x dx. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ හැම වෙලේම ගානේ තියෙන පළවෙනි එක තමයි මේ u කියලා ගන්න කියලා. එහෙමත් නැත්නම් හිතෙන්න පුළුවන් x සහිත ප්‍රකාශය තමයි අපි හැම වෙලේම u කියලා ගන්න. අපි දැන් බලමු x වර්ගයේ ln x dx. මේ අවස්ථාවේදී x වර්ගය කියලා කියන්නේ algebraic අවස්ථාවක්. ln x කියලා කියන්නේ ලඝු ශ්‍රිතයක්. අපේ අකුරු පිළිවෙලේදී අපිට මුලින්ම හම්බෙන්නේ l අකුර. එහෙමනම් u වෙන්න ඕනේ ln x කියන කෙනා, අනිත් කෙනා dv බවට පත් වෙනවා. එහෙමනම් dv වෙන්නේ x වර්ගය dx. එතකොට මෙතනදී ඔයාලට තේරෙන්න ඕනේ මේ ilet කියන එකේ අකුරු වල අනුපිළිවෙලට තමයි අපි u සහ dv තෝරගන්නේ කියන එක. ඊළඟ අවස්ථාවට ගියොත් cos x e වල x dx කියලා අපිට ශ්‍රිතයක් දෙනවා. මේ ශ්‍රිතයේදී cos x කියලා කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්, e වල x කියලා කියන්නේ exponential නැත්නම් ඝාතීය ශ්‍රිතයක්. මෙතනදී සාමාන්‍ය තියරි එකේ හැටියට ගත්තොත් නැත්නම් මේ ට්‍රික් එකේ හැටියට ගත්තොත් අපිට මුලින්ම හම්බෙන්නේ t අකුර. එහෙනම් cos x තමයි අපේ u බවට පත් වෙන්න ඕනේ. එතකොට e වල x කියන කෙනාව අපිට dv කියලා ගන්න පුළුවන්. නැත්නම් e වල x dx කියන කෙනාව අපිට dv කියලා ගන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී විතරක් පොඩි විශේෂයක් තියෙනවා. ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් සහ ඝාතීය ශ්‍රිතයක් විතරමයි නම් අපේ ගාන තුල තියෙන්නේ. අපිට පුළුවන් මේ e සහ t මාරු කරලත් පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපිට u වෙනුවට cos x නැතුව e වල x කියලා අරගෙන dv වෙනුවට e වල x dx නැතුව cos x dx කියලා අරගෙනත් මේ ගාන නිවැරදිව හදන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔයාලා ඒක හදලා බලන්න. ඊළඟට තවත් එක් වැදගත් අවස්ථාවක් තියෙනවා. ln x dx නැත්නම් ln x අනුකලනය කරන්න තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි මේක අනුකලනය කරනවා නම් කරන්න වෙන්නේ ln x dx වෙනුවට ln x වැඩි කිරීම 1 වැඩි කිරීම dx නැත්නම් ln x වැඩි කිරීම 1 dx කියලා දාගන්න එක. එහෙම දාගෙන අපි ඊට පස්සේ මේක දානවා කොටස් වශයෙන් අනුකලනය කරන සමීකරණයට. එහෙම සමීකරණයට දාන්න නම් ln x කියලා කියන්නේ ලඝු ශ්‍රිතයක්, 1 කියලා කියන්නේ algebraic. ඉතින් අපිට l තමයි මුලින් හම්බ වෙන්නේ. එහෙනම් u බවට පත් වෙන්න ඕනේ ln x. 1 කියලා කියන්නේ algebraic. අපි 1 ගන්නවා dv හැටියට. ඒ කියන්නේ dv සමානයි 1dx නැත්නම් 1dx කියලා අරගෙන ගාන හදනවා. අපි බලමු ගාන හදන්නේ කොහොමද කියලා. අපි ln x අවකලනය කරනවා x විශයෙන්. අපිට එතකොට ලැබෙනවා du යට dx සමානයි 1 යට x කියලා. du හොයා ගන්නවා du සමානයි 1 යට x dx කියලා ලැබෙනවා. ඒ වගේම අපි dv ව ගන්නවා 1dx කියලා. අනුකලනය කරාම අපිට v ව ලැබෙනවා x කියලා. අපි හොයාගත්ත දේවල් සමීකරණේ ආදේශ කරනවා. වම් පැත්ත අපිට ලැබෙනවා ln x 1dx කියලා සමානයි දකුණු පැත්ත u කියලා කියන්නේ ln x, v කියලා කියන්නේ x අඩු කිරීම, v කියලා කියන්නේ x වැඩි කිරීම, du කියලා කියන්නේ 1ට x dx. සුළු කරාම ln x වැඩි කිරීම x අඩු කිරීම x ට x සුළු වුණාම 1dx කියලා ලැබෙනවා. ඊළඟට සුළු කරාම ln x වැඩි කිරීම x අඩු කිරීම
එක අනුකලනය කරාම අපිට ලැබෙනවා x කියලා. අනුකලනය අවසානයේදී එකතු කිරීම c නැත්නම් c ව එකතු කරන්න ඕනේ. මෙතනින් අනුකලනය ඉවර වෙනවා. ඉතින් මෙතනින් කොටස් වශයෙන් අනුකලනය කියන කොටස ඉවර වෙනවා. ඒත් එක්කම අනුකලනයේ තියෙන ප්‍රධාන කොටස් ටිකත් මෙතනින් ඉවර වෙනවා මේ වීඩියෝ එකත් එක්කම. ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න, අපි කතා කරමු. වීඩියෝ එක අවබෝධයෙන් බලන්න, තේරුම් නැත්නම් නැවතත් බලන්න. ඒ වගේම මේක එකපාරට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද ටිකක් ඇඩ්වාන්ස් කොටසක්, ටිකක් පටලවා ගන්න කොටසක්. ඒත් මං හිතනවා මේක පැටලෙන්නේ නැති වෙයි කියලා. මොකද මම පැහැදිලි කරපු නිසා. මොනවා හරි අවකලනය අනුකලනය සම්බන්ධ පැටලීමක් තියෙනවා නම් බොහෝ දුරට ඔයාලා කලින් වීඩියෝස් ටික බලුවොත් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙයි. ලින්ක්ස් ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ටිකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ගණන් හදන්න. අපි වෙනත් වීඩියෝ එකකින් හම්බ වෙමු.